සුබ දවසක් හැමෝටම. ඉතින් ඔයාලා හොඳින් ඉන්නවනේ. මේ වීඩියෝ එක කරන්න හිතුවේ ඔයගොල්ලෝ නිතරම අහන ඔයගලන්ට මාරම ගැටලුවක් වෙලා තියෙන ප්‍රශ්න දෙක තුනකට උත්තර දෙන්න. ඔයා සෑහෙන වැදගත් වෙයි. ඒ නිසා බලන්න අන්තිම වෙනකන්. සතුටුයි මේ දවස්වල සෑහෙන අපේ කොල්ලෝ කෙල්ලෝ වැඩේට බහැලා ඉන්නවා. ඒ ගැන හිතනකොටත් ඇත්තටම සතුටුයි. මොකද එන මෙසේජස් එහෙම බැලුවහම ගොඩක්ම සතුටුයි. කොල්ලෝ කෙල්ලෝ ටික වැඩේට බහැලා ගේමක් ගහගන්න හදනවා. ඉතින් ඔයගොල්ලෝ ඒ වගේ තැනක ඉන්නකොට අපිට ගොඩක් සතුටුයි. මේ ගොඩක් මෙසේජස් එනවා සෑහෙන්න හැම එකටම රිප්ලයි කරනවා. පුළුවන් විදියට සමහර ඒවා මග ඇරෙනවා පස්සේ හරි රිප්ලයි කරනවා. ගොඩක් කොල්ලෝ කෙල්ලෝ තරුණ කොල්ලෝ කෙල්ලෝ ගොඩාක් මෙසේජස් දානවා, ෆොටෝස් දානවා, වීඩියෝස් දානවා. ඊයේ මේවා ගල්ද මචං කියලා අහලා වටිනවද කියලා අහලා ඉතින් මට හිතුණා ඔයගලන්ට පොඩ වැඩේ පහසු කරන්න. වීඩියෝ එකෙන් ඔයගලන්ට ඒ වැඩේ පහසු වෙයි. දැන් ගොඩක් කට්ටිය මං මැනික් පෙන්නන්න. ගොඩක් කට්ටිය එවන වීඩියෝස් වල තියෙනවා මෙන්න මේ වගේ ගල්. මෙන්න මේ වගේ බලන්නකෝ. බොඩි එක වෙනස් මේ වෙනස්. මෙන්න මේ වගේ ඒවා. එතකොට මේ දින ඇමතිස්ට් දම් පාට ඒවා. මේවත් ඉතින් වටිනවා. සාමාන්‍ය ලොකු කෑලි තිබ්බොත් වටිනවා. මේ වගේ ඒවා මේ කිරිවනා වර්ග. ඉතින් මේ වගේ ඒවා දැක්කාම හිතෙනවා මේ මැනික්ද දන්නේ නැහැ කියලා සැකේට. උනට මේවා මැනික් නෙවෙයි, වටිනාකමක් නැහැ. මේවා මැනික් ඉතින් ඉල්ලන් වල තියෙනවා, ගඟවල් වල තියෙනවා, දොළවල් වල තියෙනවා. ඒ වගේ තියෙනවා ඉතින්. මේ වගේ මං කියන්නම් වෙන් කරගන්න ක්‍රමත් මං කියන්න. ඉතින් මේ වගේ ඒවා දානවා. මේ පේනවනේ. ඒ වගේ ඉතින් ලස්සනට හම්බුණා. පොඩ්ඩක් බලන්න එහා මෙහා පේනවද කියලා. සාමාන්‍යයෙන් මේ මෙහෙම ඇඟිල්ල පොඩ්ඩක් තියලා බලන්න මේ වෙයි මේ ඔයගේ ඇඟිලි රේඛා වුණත් පේනවද කියලා. රේඛාවෙන් පේනවා නම් ඉතින් ඒවා ගොඩක් කරලා මැනික් නෙමෙයි. මොකද ලේසි ක්‍රම ඉතින් තියෙනවා. අනිත් එක බලන්න අතට ගත්තාම මේ වගේ අලු වගේ පිපෙනවද? ගල වේලෙනවද? සාමාන්‍යයෙන් මැනික් ගලක් ඉතින් මේ වගේ පළුදු හිටින්නේ නැහැ, වේලෙන්නේ නැහැ. ඒ වගේ දේවල් තියෙනවා. මැනික් ගලක් වෙන්න ඉතින් අනිවාර්ය ප්‍රධාන කරුණු තුනක් තියෙනවා ඉතින්. දෘඩ වෙන්න ඕනි ගල. ඒ වගේම දුර්ලභ වෙන්න ඕනි. ක්ලැරිටි එක ලස්සන තියෙන්න ඕනි. ඉතින් ඒවා තමයි ප්‍රධාන දේවල්. ඉතින් දෘಢතාවයත් එක්ක බලනකොට මැනික් ගලක් අතට ගත්තාම වෙනම තේරෙනවා ගලක බර කොහොමද කියලා. ලේසිම දේ බර. ඊගාවට ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලන්ට කල්පැවැත්ම ගැන තේරුමක් නැත්නම් ඉතින් ඔයගොල්ලෝ බලන්න සාමාන්‍යයෙන් ලස්සනක් තියනවාද කියලා. මේ වගේ ඉතින් මේ වගේ ඒවා මැනික් නෙවෙයි. මේ වගේ එතකොට මෙතන මැනික් වගේක් තියෙනවා. මේකෙත් මේ තෝරගත්ත ටිකක් තියෙන මේවත් මැනික් නෙවෙයි. පොඩි කෑලි තියෙනවා. මේ ඉතින් අපි එකතු කරපුවා මම පොඩ්ඩක් ඔයගලන්ට මේ වාජන් ටික කරලා දාලා ගත්තා පින්නන්න ලේසි වෙන්න. එතකොට මෙතන තියෙනවා තෝමලින් කට්ට. ඒවා තියෙනවා මේ බ්ලැක් තෝමලින් මේකත් මේ දුර්ලභ නෙවෙයි. මේ දුර්ලභව හම්බෙන මැනික් වර්ගයක් තමයි ඔය ආභරණ හදන්න ඒ වගේ දේවල් වලට. ඒ කියන්නේ කළු වලට ප්‍රියතාවයක්, කළු කියන වර්ණයේ ප්‍රියතාවයක් තියෙන කට්ටිය ගොඩක් ඉන්නවා දැන් බිහි වෙනවා. ඒගොල්ලන්ට ඉතින් අඩු මුදලට කළු පාට ආභරණ ඒවා පළඳ ගන්න අඩු මුදලට. මොකද අපි ගියොත් බ්ලැක් ඩයමන්ඩ් හරි එහෙම නැත්නම් මොනවාද කළු කිරින්චි, බ්ලැක් ස්පිනල් ඒ වගේ ඒවට යන්න ගියොත් ගාණ වැඩි නිසා මේවා ඉතින් අනිත් එක ජ්‍යොතිෂ වශයෙන් පාවිච්චි කරනවා මේ වගේ ඒවා. මේවා තියෙන තැන්වල මැනික් තියෙනවා. එතකොට මේ තියෙන්නේ මැනික් ආශ්‍රිතව තියෙන ඒවා. මේ තියෙන්නේ කට්ට, හොඳ කට්ට මේවා හොඳ කට්ට මැනික් ආශ්‍රිතව තියෙන. ඔයගලන්ට මේ ටික ගත්තේ හැඩය පොඩ්ඩක් බලා ගන්නකො. දැන් මේ කොට්ටර වෙලා තියෙන්නේ මේ ගල් මැරිලා තියෙන්නේ. හැබැයි මේ හැඩය බලන්නකො. හැඩය තියෙනවා මේ. හොඳ හැඩයක් තියෙනවා මේ ගල් වල. ක්‍රිස්ටල් ෂේප් එක. ಜಾති හැඩේ මේ බලන්න. මේ හොඳ හැඩයක් තියෙනවා. පැති 6ට කැපිච්ච දෙපැත්ත මේ විදිහට එහෙම තියෙනවා. මේ බලන්නකො. මේ පැති 6ට කැපිලා තියෙන්නේ.
වැඩිය බර වචන දාන්න ලේසිවෙන්ඩි කියන්නේ මොනහරි තියෙනවනම් WhatsApp එකට මෙසේජ් දාන්න තේරෙන්නේ නැති දෙයක් තියෙනවනම් මේ පේනවනේ ඔන්න මැනික් නම් ඔය වගේ තියෙන්න ඕනේ දැන් මේ මැරලා තියෙන එකල් ඒ වුණාට මම මැනික් තමයි මේ පේනවනේ මේ ඉතින් හැඩ ඔය මැනික් හැඩ ඉතින් හැඩ බලාගන්න මේවා කිරිංචි කට්ට මේවා මැරිච්ච එක කිරිංචි මේ කිරිංචි මේ හැඩයට තමයි එන්නේ පේනවනේ පිරමිඩ් හැඩයට ඔය දෙපැත්තට පිරමිඩ් තියෙන එකක් තියෙනවා හරි ලස්සනයි ඉතින් මේ මැනික් ලෝකේ හරි ලස්සනයි එතකොට මේ තියෙන ඔක්කොම කොට්ටර වෙච්ච මේන් තියෙනවා මැනික් මේ වගේ දැක්කොත් ඉතින් මැනික් තමයි මෙතන තියෙනවා ගෙවුඩ තියෙනවා පුෂ්පරාග තියෙනවා එතකොට කිරිංචි තියෙනවා බලන්නකෝ මගේ මැනික් දාපු වීඩියෝස් ඇති ඒවා බලන්න මේ ගල ගත්තොත් ඔයගලන්ට පේනවා මේක එහා පේන්නේ නැහනේ දැන් අතට ගත්තට පස්සේ බර මට දැනෙනවා හොඳට මේ ගල පොඩි වුණාට බර දැනෙනවා හැබැයි මේ එහා පේන්නේ නැහනේ මේකේ එහා පේනවා කියන්නේ මේ සාමාන්‍යයෙන් අල්ලේ ඇත්තේ තියෙන රේඛා වුණත් පේන්නේ නැහනේ ඒ වගේ බලන්න බර බලන්න ලස්සන බලන්න ඒක බලන්න ඉතින් මම හිතනවා වැදගත් වෙන්න ඇති කියලා මොනවා හරි තව ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් මට දන්වන්න WhatsApp එකට මැසේජ් කරන්න වීඩියෝ එක බලලා හොඳයි නම් ලයික් එකක් දාන්න තව මොනවා හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරගෙන යන්න අනිවාර්යෙන් උත්තර දෙනවා මේ ලේසි වෙන්න සරලව මේක කරේ මොකද විශේෂයෙන්ම මෙන්න මේ වගේවා ඔගොල්ලෝ එවන හින්දා ගල්ද කියලා අහලා හොඳට බලන්න මේ වගේවා මැනික් නෙවෙයි නිසා මේකක් ගත්ත මේ ක්‍රිස්ටල් ෂේප් එක තියෙනවා දැන් අර මම පෙන්නවා වගේ මේ වගේ ක්‍රිස්ටල් ෂේප් එක තියෙනවා හැබැයි ඉතින් මේ වෙවිලා ක්වාර්ට්ස් වලට යන්නේ මේ ස්වභාවිකව නිර්මාණය වෙනකොට එහෙම ඉතින් හැදෙනවා හැබැයි අපිට බරෙන් දැක්කහම ඒ වගේ දේවල් වලින් අඳුර ගන්න පුළුවන් මැනික්ද කියලා මේවා මැනික් නෙවෙයි ලස්සනයි මැනික් නෙවෙයි හැබැයි මේවත් ආභරණ හදන්න දැන් ගන්නවා මත ඉතින් කිලෝ ගන්නට දෙන්න පුළුවන් ලොකු මුදලකට යන්නේ නැහැ එහෙනම් මම හිතනවා වැදගත් වෙන්න ඇති කියලා විස්තරේ ජය වේවා කොල්ල ගෙල්ලෝ ගේමක් ගහගෙන යන්න ඕනේ